ඔයා දන්නවද ඕස්ට්‍රේලියාවට මකුළුවෝ වැස්සක් වැස්සා කියලා? සාමාන්‍යයෙන් ගම් වතුරක් ආවහම ගොඩක් අය හිතන්නේ භයානකම දේ තමයි අපේ පාරවල් යට වෙලා ගෙවල් ඇතුළට වතුර දාන එක කියලා. හැබැයි 2021 ජූනි මාසයේ ඕස්ට්‍රේලියාවේ ගිප්ස්ලන්ඩ් කියන පැත්තට ආපු මහා ගම් වතුරේදී ඇත්තම බය හැංගිලා තිබුණේ ඒ ගලපු වතුරවල නෙවෙයි. දවස් ගණන් එක දිගට වැහැපු මහා වැස්සත් එක්ක වතුර මට්ටම ඉහළට එද්දී අර තෙත පස් යට හැංගිලා හිටපු හැමදේම එළියට එන්න පටන් ගන්නවා. මේක මේ නිකන් කෘමීන් කිහිප දෙනෙක් එළියට ආපු එකක් නෙවෙයි. මිලියන ගණනක් මකුළුවෝ එකපාරටම තමන්ගේ ගුහා වලින් එළියට එන්න පටන් ගන්නවා. මේ සත්තු ගස් දිගේ, විදුලි කණු දිගේ, ගෙවල් වල බිත්ති දිගේ ඉහළට නගින්න පටන් ගන්නවා. වතුරට අහු නොවෙන්න ඕනෙම උස තැනකට මේ කළු පාට මකුළුවෝ රංචු පිටින් යන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි අර කියන භයානකම සිද්ධිය වෙන්න පටන් ගන්නෙ. මේ මකුළුවෝ අමුතුම වැඩක් කරනවා. උන් තමන්ගේ ශරීරයේ පිටිපස්ස පැත්තට හරවලා ඇහැට පේන්නේ නැති තරම් තුනී නූල් වර්ගයක් අහසට මුදා හරින්න පටන් ගන්නවා. ඊට පස්සේ හුළඟත් එක්කම එයාලා අහසට පා වෙලා යනවා. මේක නිකම්ම කිහිප දෙනෙක් කරපු දෙයක් නෙවෙයි. මිලියන ගණනක් මකුළුවෝ එකපාරටම මේක කරන්න පටන් ගන්නවා. මේ මකුළුවෝ අහසේ පා වෙන්න පටන් ගන්නවා. හරියටම අහසම කළු කරගෙන එන මකුළු සුලි කුණාටුවක් වගේ. එකපාරටම හුළඟ නැවතුණු ගමන් වැස්සක් වහින්න පටන් ගන්නවා. හැබැයි ඒ වතුර බින්දු නෙවෙයි, අහසින් වැටෙන්නේ මකුළුවෝ. මිනිස්සුන්ගේ ඔළුවට, උරහිසට, මූණට එක දිගටම මකුළුවෝ කඩා වැටෙන්න ගන්නවා. මුළු ඇඟ පුරාම මකුළුවෝ දුවද්දි මිනිස්සුන්ට දැනුණු ඒ බය වචන වලින් කියන්න බෑ. ඇඟට වැටෙන මකුළුවෝ අයින් කරන්න හැදුවත් ඒක නතර කරන්න බැරි තරමටම උන් හැමතැනම පිරීලා හිටියා. ගිප්ස්ලන්ඩ් වල මුළු ප්‍රදේශයම එකම සුදු පාට මකුළු දැලකින් වැහිලා ගියා. පාරවල්, ගෙවල්, වාහන හැමදේම සුදු පාට දැලකින් වැහිලා තිබුණා. ඈතින් බලද්දි හිම වැටිලා වගේ පේන්නේ. හැබැයි මේ හිම ඇවිදින්න පටන් ගන්නවා. බලධාරීන් කිව්වේ වතුර බැහැලා ගියාට පස්සේ හුළඟට ඒ දැල් ගහගෙන ගියා කියලයි. මකුළුවෝ ආයෙමත් පොළොව යටට ගියා කියලා තමයි එයාලා කියන්නේ. හැබැයි ඒ තරම් ඝනකමට බැඳුණු මකුළු දැල් එහෙම ලේසියෙන් නැති වෙලා යන්නේ නැහැ. උන් ගෙවල් වල වහලවල් අස්සේ, සිදුරු අස්සේ හැංගිලා ඉන්නවා. ඊළඟ මහ වැස්ස එනකන් එයාලා නිශ්ශබ්දව බලාගෙන ඉන්නවා. මේ කතාව අහන ගමන් ඔයාගේ බෙල්ල පිටිපස්සේ පොඩි කිචියක් ආවොත් පොඩක් චෙක් කරලා බලන්න.